තවත් විශේෂ පුවතක් වෙතයි අවධානය කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ සවස පිටත් වූ UL 306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මොඩාන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගත වෙන බවට දැනුම් දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුර රැඳවීමට මෙරට ශ්‍රී ලංකන් බලධාරීන් තීරණය කර තිබේ. කෙසේ වෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුර රැඳවීම ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබා දීම නොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත් වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කාර්මික දෝෂයට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් යානය පරීක්ෂා කිරීම සඳහා අද අලුයම ජකාර්තා බලා පිටත්ව ගිය ගුවන් යානයක මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඉන්දුනීසියාව වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දෝෂයට ලක් වූ ගුවන් යානයේ මගින් යලි ගෙන්වා ගැනීම සඳහා අද දහවල් 1:45ට පමණ තවත් ගුවන් යානයක් පිටත්ව යාමට නියමිතයි.